අයිවන් මම ඉන්නේ දැන් වෙනම වැඩක මට යාළුවෙක් හම්බුණා මගේ හිතවතෙක් සහෘදෙක්. ඉතින් මට මිනිහත් එක්ක කතා කරන්න ඕන කියලා හිතුනහම පරිසරේ වෙනස් පරිසරයක් මට හම්බුණා. ඉතින් පුංචි විවේකයක් කෑම කාලේ වෙලා අපි පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඒ වෙලාවේ සුන්දර මිනිහෙක් එක්ක කතා කරන්න ඕන කියලා හිතුණා. බලනකොට කැමරා කෙනෙක්ට ආපු මේ පොඩි නංගි කෙනෙක් අල්ලගත්තා. උඹ මේ වැඩේ කරපන් කිව්වා. ඉතින් ඔන්න අපි කතා බහක් දාන්නයි හදන්නේ වෙනස් මිනිහෙක් විදියට. මේ ඉන්නේ කපිල ඔයාගේ සම්පූර්ණ නම කොහොමද අපි කතා කරන්න ඕන කොහොමද වාට? මම කපිල ජයසූරිය. කපිල මොනවද කරන්නේ? මම ප්‍රධාන වශයෙන් කරන්නේ පොඩි ළමයිගේ අධ්‍යාපනික නිෂ්පාදන තමයි. පොඩි ළමයිට ඉගෙන ගන්න තියෙන අධ්‍යාපනික නිෂ්පාදන හදන්නේ. කපිල හරි වෙනස් ලස්සන වැඩක් කරන මිනිස්සෙක්. මේ බලන්නකෝ. කපිල අපි මේ බාසුල දොරින් දොරට වැඩසටහනට කලින් කපිලව අපි අඳුරගන්නේ කපිල මට හම්බෙන්නේ අපි තිස්සමහාරාමේ ලිඳක් ඉහින්න ගිහිල්ලා පළවෙනි ලිඳ ඉහේ ඉන්නකොට තමයි කපිල කොහෙද මචං ඉන්නේ මං උඹලා හොයන් එන්නම් කියලා ඉවරලා කල්ප කාලයක් තිස්සේ අපිව අඳුරන ගානට කපිල ඇවිල්ලි ඉවර වෙලා වැඩේ එදා තිස්සමහාරාම ඉවර වෙනකන් හිටියා. ඊට පස්සේ අපි එතනින් එහාට නුවර මේ ගම් වතුර ප්‍රශ්න වෙලාවේ නුවර යන්න හදනකොටත් කපිලට එනවම කියලා ඉඳලා කපිලට එන්න වෙන්නේ නැහැ මොකක් හරි ප්‍රශ්නයක් නිසා නේද? ඔව් මට ගෙදර පොඩි දේවල් ටික බැලන්ස් කරගන්න බැරුව එහෙමනේ. හැබැයි ලක්ෂ ගානක කපිල නුවරට මේ මම මේ පෙන්නන ඒවා නෙමෙයි මේ මම සාම්පල් ගත්තේ. කපිල සෑහෙන අද මේ විකුණන්න මේ දේවල් ගෙනත් තියෙනවා අලෙවි කරන්න. මේ දේවල් නොමිලේම නුවරට පරිත්‍යාග කරා. ඒ වෙලාවේ මට වැදුණු වැදිල්ල කපිලව කොහොමවත් අමතක කරගන්න බැරුව ගියා. ඉතින් මේ වෙලාවේ අපි බටපොළ ගාල්ලේ බටපොළ මේ දොරින් දොරට වැඩසටහන ඇතුලේ හම්බුණා. මොකද්ද කපිල මේ වැඩේ? මේවා ගැන කියලා දෙන්න. මේවා ඕන කරන අය ගොඩක් ඉඳි. පොඩි ළමයිට මොන්ටිසෝරි ගියාට පස්සේ මුලින්ම අකුරු ලියන්න බෑ පොඩි ළමයිට. ඉතින් ඒකට අත හුරු කරගන්න ඕන. ඉතින් අත හුරු කරගන්න මේ අකුරු හැඩ රටා ටික තමයි මොන්ටිසෝරියේදී ගුරුවරු ගන්නන්නේ. ඉතින් ඒ ටික අපි මේ පුවරුකට ඇතුළට හාරලා මැෂින් එකකින් කපලා තියෙනවා. එතකොට පැන්සල මේක ඇතුළට දැම්මට පස්සේ වෙන කොහෙවත් කච්චන්නේ නැහැ. ළමයාගේ අත හුරු වෙනවා. මේ අකුර ලියන්න පුළුවන් වෙනවා. ඉතින් අපේ සිංහල තියෙනවා, ඉංග්‍රීසි තියෙනවා. ඉතින් මේ වගේ අකුරු දෙමළ තියෙනවා. ඉලක්කම් සහ හැඩතල තියෙනවා. ඉතින් මේ වගේ අපේ වර්ග 5ක් තියෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් අපි මෙතනින් නවතින්නේ නැතුව තව පොඩි ළමයිගේ අධ්‍යාපනය ගැන රිසර්ච් කරලා ඉතින් අපේ නව නිර්මාණ අපි ගොඩක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල ලංකාවේ ගොඩක් අය අපෙන් ගන්නවා මේ චක්කරේ බෝඩ් එක. ඔයාලා දැකලා ඇති. මොකද්ද මේකෙන් වෙන්නේ? චක්කරේ බෝඩ් එක. හරි. චක්කරේ බෝඩ් එක දන්නේ කපිලනේ. හැබැයි වීඩියෝ එක බලන ඔයාවත් මේක වැඩේ කතා බහ කරන පූරකයේ විදිහට මංවත් දන්නේ නැහැ නේ මෙයාගේ චක්කරේ බෝඩ් එකේ මොකද්ද කියලා. ඕක ගැන කියලා ඕන. දැන් මෙතන ඔයාලට පේනවා ඇති එකේ ඉඳන් මේ පැත්තට 12 වෙනකන් තියෙනවා. ඊට අමතරව මෙතන මැද රවුමක් තියෙනවා. එතකොට ඒ රවුමට තමයි අපි දෙක නම් මෙතන ලොකු දෙකේ ඉලක්කමක් තියෙනවා. මැදට දෙක තියුවා උත්තර ටික මෙතන දීලා තියෙනවා. උත්තර ටික වටේට දාගෙන යන්න තියෙන්නේ. දැන් පස්වරක් හදනවා නම් මැද පහ දැම්ම වටේට උත්තර ටික දායම. ඉතින් ළමයෙක් මේක මාසයක් විතර එක දිගට කරද්දී ඔහුට નિરાයාසයෙන්ම මේක ඔහුගේ මනසට ග්‍රහණය වෙනවා. චුට්ටක් zoom කරන්න පුතේ. මේ මෙහෙම දෙයක් මං ඔලුවට දාගත්ත විදිය මේක ඔන්න දැන් ලියන්න තියෙන මල්ල ඔබල බලලා තේරුම් ගන්නයි හදන්නේ. මට කැමති නැහැ කපිලගේ මහන්සිය මේක තව කෙනෙක්ට මේ ප්‍රෙෂ් පිට අලුවි කරන්න තියෙන එක පොලිතින් එක කඩලා දාලා ඉවරලා ඒකේ නැවුම් බව නැති කරන්න. මහන්සියක් ඔන්න පස්වරක් නම් පස්වරක් වල වීරය 5 මැදින් තියෙනවා. මැදින් තියලා ඉවර වෙලා පස්වරක් 1 මෙතෙන්ට උත්තරේ තියන්න ඕන කියලා නේ කියන්නේ. එහෙමද? පස්වරක් 2 10 නම් 10 මෙතනින් තියන්න කියලායි කපිල මේ කියන්නේ. හරි. මේක රවුමට හදාගෙන යන්න තියෙන ක්‍රීඩාවක්. ඒකමරු. රයිට්. එතකොට මං හිතන්නේ තේරුණා ඔයාට. මේක මොකද්ද? මේකෙන් මොකද්ද වෙන්නේ? දැන් මේකෙදි වෙන්නේ මේ පැත්තට තියෙනවා 12 සරක් වෙනකන්. ඉතින් ඒ උත්තර ටික තමයි මෙතන ඔක්කොම 144ම තියෙන්නේ. මේ චක්කර බෝඩ් එකේ වෙනස තමයි අරක එක සැරයකට එක චක්‍රය හදාන්න පුළුවන්. මේකේ 12 සරක් වෙනකම්ම එක සැරේ හදාන්න පුළුවන් මේ බෝඩ් එකේ. අපි ගුටි කාපු තරම් ඒ කාලේ අනේ මතක් වෙන ගුරුවරු මේ අපිට කොහොම වුණත් මම 89 ඉපදිච්ච මිනිස්සෙක්. එතකොට මගේ පරම්පරාවේ උන්ට මේ වගේ දේවල් තිබුණේ නැහැ. කපිලලා වගේ මිනිස්සු අපේ පරම්පරාවේ අපේ තාත්තලට සමීප වුණා නම්
අනේ ඒ රත්තරන් මිනිස්සුත් අපිට මේ වගේ නක් දීලා ගෙදර ඉන්න ගමන් මේ කොටු පුරව මොනවා හරි කළා චක්කරේ ඔලුවට දාගන්නේවි. දැන් මගේ පරම්පරාවේ මගේ දරුවට මේ දේ කරනවා කියන එක මම හිතලා ඉවරයි. මං හිතන්නේ මේක බලන ඔයාටත් ඒ දේ හිතෙයි මොන විදියකින් හරි මොන ක්‍රියාකාරකමකින් හරි වැඩේ ලේසි වෙන්නයි ඕන. මේ මොකද්ද කපිල? එකතු කරන්න ගන්න බෝඩ් එකක්. මේ ආකාරනම් හරි. ඒ කියන්නේ 35යි 35ට 68ක් එකතු කරන්න ඕන. 5යි 8යි 13යි 3. අපිට එකක් එහා පැත්තට ගෙනියන්න ඕන. මෙන්න මේ ඒක මට නම් පොඩි කාලේ හැමතිස්සෙම අමතක වෙනවා. ඊට පස්සේ 6යි 3යි 9යි මේ 1යි 10යි. ෂා. දැන් ළමයට නෙමෙයි වැඩි හිටියටත් මේ එක තමන්ගේ ඔළුවට ඉස්මුදුනට උඩින් තියනවා කියලා කපිල ඔයාලා මතක් කරවලා ඉවරයි. මේක මේ ක්‍රීඩාව මේ වගේ ආසාවෙන් මේ පුවරු අතකගා ඉන්නකොට ඉබේම මනසට සූදානම් වෙනවා. ග්‍රහණය වෙනවා. පුරු වෙලා යනවා. එතනින් එහාට ඒක අරුමයක් නෑ. මේක මරු. මේක කපිල ඔයාට කොහෙන්ද හුනේ වැඩේ? ඔයා කොහෙන් හරි හොයාගන්නවද? එහෙම නැත්නම් ඔයාටම හිතිලා සැරිසරන්නෙක් විදිහට මේක හොයාගන්නවද? නැතිලින මම කල්පනා කරා දැන් අපි පොඩි ළමයිගේ අධ්‍යාපනික නිෂ්පාදනනේ හදන්නේ. ඔව්. මට මුලින්ම ගණන් බැරි වෙච්ච තැන් මම කල්පනා කරා මට පොඩි කාලේ. ඊට පස්සේ දැන් අපේ පුතා ඉන්නේ 4 වසරේ. ඉතින් පුතාට දුර්වල තැන් අපි කල්පනා කරා. ඒවට විසඳුම් හොයාගෙන යන එක තමයි මම කරන්නේ. ඒක මාර වැඩක්. එතකොට දැන් කපිලට අදහස් යෝජනා දෙන්නත් පුළුවන් වේවි. දැන් කපිලට ඕන කරන්නේ මේ වෙලාවේ මට තේරෙන විදිහට ප්‍රශ්න. මගේ දරුවට මෙන්න මේවා එකතු කරාම මෙන්න මේ දේ කරාම මේක බෙදා ගන්න බෑ. මොන විදියටවත් දරුවට බෙදීමේ ගණන් ටික හදන්න බෑ. ඒකට විසඳුමක් හොයා හදන්න. කපිලට පුළුවන් කට්ටියට යෝජනා කරන්න නේද? ඔව්. කපිල ෆැක්ටරි එකක් හිතලා මේ ෆැක්ටරි එකක් කියන්නේ මේවා නිෂ්පාදනාගාරයක් නෙමෙයි ඔළුව ඇතුලේ කපිල දේවල් නිර්මාණය කරાવી අපේ ප්‍රශ්න වලට. අන්තිම විදියට මේ මොකද්ද කපිල මේ? ඔය පොඩ්ඩොන්ට ආසාවට පින්තූර අඳින්න පාට කරන්න එහෙම පුළුවන් මේකේ. ඒ අකුර ඉඳලා ඉසඩ් අකුර දක්වා මේක ඇල්ෆබෙට් ෆ්ලෑෂ් කාඩ් බොක්ස් කියලා තමයි අපි කියන්නේ. මේ බොක්ස් එක ගැලෙව්වට පස්සේ ඒ අකුරේ ඉඳලා දැන් මෙතන තියෙනවා ඒ අකුරේ ඉඳලා ඊ අකුර දක්වා ඉතුරු අකුරු ටික මේ වගේම ඇතුලේ තියෙනවා. එතකොට කැපිටල් අකුර තියෙනවා, සිම්පල් අකුර තියෙනවා, ඊට අදාළ පින්තූරේ කපලා තියෙනවා. අඳින්න පාට කරන්න පුළුවන් පොඩ්ඩොන්ට. මගේ පන්තිවල හිටිය ඒ කාලේ කොල්ල කුරුට්ටෝ හිටියා. මට කවදාකවත් බැරි වුණා. අර මේ වයර් එහෙම ගලවගෙන ඒ කාලේ ඉන්නවනේ මචං බවුත් එකයි වයර් එකයි අර දාන වෙනම පරම්පරාවක් එක පන්තියක සාමාන්‍ය එකෙක් දෙන්නෙක් ඉන්නවා ගෙදරින් ගුටි කාගෙන ඌට මොනවා වුණත් ගලවලා බලනවා බැටරිය පොඩ්ඩක් සෙට් කරනවා ෆෝන් එකක් අහුනොත් ඌ ගලවලා බලනවා ඒ ටයිප් එකේ මේ එහෙම උන්ට එහෙම උන් තමයි පස්සේ කාලෙක ඔය වයරින් වැඩ ටික ඔය ෆෝන් ෂොප් දාගත්තේ ඒ වගේ මොකද පොඩි කාලෙම අතපත ගාලා කඩලා බිඳලා බලලා ගුටි කාලා උන් හරි ලස්සනට ඒක හුරු වුණා ඒක මාර ආසාවෙන් ඒ කියන්නේ මේ අතපත ගාන දේ ඔලුවට යනවා වගේ වැඩක් වුණා එතකොට කපිලලා අපිට අමාරු වුණු ගණිතය අපිට බැරි වුණු ඉංග්‍රීසිත් අර මම කිව්ව පරම්පරාවේ උන්ට වගේ ඔලුවට දාලා දෙනවා හරි ලස්සනට ඒකට කපිල ඒකට මාර පිං ඒක නියම වැඩක් මේ වගේ අලුත් දේවල් මේක දැන් මේ මෙහෙම දේවල් කරලා අනිත් එක මේක පරිසර හිතකාමීනේ නේද? ඔව් පරිසර හිතකාමී. මේක පරිසර හිතකාමී විදිහට මේක කරන්න කපිලලා වගේ අපේ පරම්පරාවේ මිනිස්සු පෙරමුණ ගත් එක ජාතියේ පිනක්. ඒකින්ද කපිල ඒකට බොහොම ස්තුතියි. දැන් මේ හඳුන්වා දීමේ මේ වැඩ කැලී ටික ඉවරයි. කපිල අලුතෙන් උපද්දවාගත්ත අලුතෙන් හුරු වෙච්ච ව්‍යවසායික ජීවිතේ කොහොමද? අලුත් නිර්මාණයක් අපි නිෂ්පාදනය කරාට පස්සේ ඒක ළමයිට දීලා ඒ ළමයි ඒකෙන් යම් දෙයක් ඉගෙන ගත්තට පස්සේ අපිට දැනෙන තෘප්තිය මුදල විතරක් නෙමෙයි. අපි නමුත් ව්‍යාපාරයක් කරද්දී යම් කිසි මුදලක් අපිට ලැබෙනවා. අපි ලවංගෝ එක කතා කරනවා. සල්ලි ඕන. සල්ලි ඕන ඉඳන් මේක කරන්නේ ඔව්. ඊට අමතරව අපිට ළමයෙකුට දෙයක් දීලා ඒ ළමයාගේ අධ්‍යාපනය කියන්නේ ළමයාගේ අනාගතේ. ඉතින් අපිට ඒ දේ සුළු හරි වශයෙන් අපිට උදව්වක් වෙන්න පුළුවන් නම් ඒ දෙයින් මම ලොකු තෘප්තියක් ලබනවා. මම ඕක කොට කරලා මගේ විදියට කිව්වොත් කපිල ව්‍යවසායකයෙක් විදියට තෝරගෙන තියෙනවා යාදෙන පාත් එකක්. යාදෙන රස්සාවක් කපිල තෝරගෙන තියෙනවා. ඒක කවදාකවත් කපිල මේ වැඩේ ඇතුලේ මේ ගන්න සල්ලි අපත්ති වෙන්නේ නැහැ කපිලට. මොකද දෙයක් ඔලුවට දාලා
අම්මට තාත්තට සහනයක් දීලා දරුවට දෙයක් ඔලුවට දාලනේ කපිල මේක බිස්නස් එක කරගෙන යන්නේ. එතකොට අනිවාර්යෙන් කපිලලගේ පරම්පරාවේ මිනිසුන්ට මේව හොයන මේ වගේ නවෝත්පාදකයින්ට හරියන්න ඕන. මම අපේ රටේ අනිත් මිනිස්සුන්ටත් කියනවා අනිත් විෂයන් වලට වෙන දේවල් වලට මේ සිංහල හෝඩිය මේ එතනින් පටන්ගෙන මේ මිනිස්සු කරන දේවල් වගේ තව වැඩ ටිකක් අලුතෙන් හිතලා කරමු. කපිල මේ ටික විකුණන්න මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්නේ මොකද්ද? ඔව් තිලින එක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මම ඉන්නේ ලංකාවේ එහාම මුල්ලේ හම්බන්තොට ගිරුවාපත්තුවේ බඳගිරියේ. එතකොට මම කොහොමද මම දැන් නිෂ්පාදනය කරාට පස්සේ මම කල්පනා කරා කොහොමද මේක ජනතාව අතරට ගෙනියන්නේ. යාපනයේ ඉන්න කෙනෙක්, කොළඹ ඉන්න කෙනෙක්, එතකොට ගාල්ලේ ඉන්න කෙනෙක්, නුවරඑළියේ ඉන්න කෙනෙකුට කොහොමද මේ අපේ නිෂ්පාදනයක් කරන්නේ? අපි කොච්චර හොඳට නිෂ්පාදනයක් කරත් වැඩක් නැහැ. ඒක අපිට ජනතාව අතරට එවා ගන්න බැහැ. ඉතින් මම ඒකට තෝරගත්තේ මේ Facebook කරහා ඔන්ලයින් මාර්ගය. ඉතින් ඒකෙදී අපි ඇඩ්වර්ටයිස්මන්ට් පාවිච්චි කරනවා. අපි යම් කිසි මුදලක් දීලා ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට ඒක අපි විකුණ ගන්න පුළුවන් Facebook ඇඩ්වර්ටයිස්මන්ට් හරහා. ඉතින් ඒ ක්‍රමවේදයෙන් තමයි මම පටන් ගත්තේ මේක. දැන් ඒ වුණාට කපිලගේ නිෂ්පාදන රටේ නම ගිය ආයතනවල තියෙනවා කියන පණිවිඩෙත් කියවනම් හරි නේද? ඔව්. දැනට ඊට පස්සේ අපිට තියෙනවා සමුද්‍රා සහ සරසවි බුක් ෂොප් වල අපේ නිෂ්පාදන සියලුම දේවල් ගන්න පුළුවන්. ඊට අමතරේ මම මොන හරි ආයතනයක් කරනවා නම් කපිලගේ නිෂ්පාදන අපේ ආයතනයේ තොගමිලට මිලදී ගැනීමක් කරන්න ඕන වෙනවා නම් කපිල එහෙම ඒ ආයතන වලටත් ඒවා දෙන්න කැමැත්තෙන් ඉන්නවද? සපයීමක් කරන්න පුළුවන්ද? ඔව් අපිට එහෙම ලබා දෙන්න පුළුවන්. අපි අකුරු හුරුව දුරකථන අංකයක් තියෙනවා 0711යි 494යි 493. ඉතින් අපිට ඕන වෙලාවක කතා කරන්න. අපි ඔබලාටත් යම් කිසි ලාභයක් ලැබෙන විදියට ඒක අපිට සපයා දෙන්න පුළුවන්. අම්මට තාත්තට කොහොමත් ලාභයි. දරුවා අතපත ගාමින් ඉගෙන ගන්නවා. ව්‍යාපාරයක් කරන ඔබට තොග ඇණුමක් ගත්තොත් ඔබටත් ලාභය ඔබට මුදලක් තියාගෙන ඉවරලා අනිත් අයට විකුණන්න පුළුවන්. හොඳ දෙයක්, හරි දෙයක් විකුණලා ඉවර වෙලා ව්‍යාපාරයක් කරන්න පුළුවන්. කපිලගේ පේජ් එකේ නම මොකද? අකුරු හුරුව. අකුරු හුරුවට ගොඩ වෙන්න අකුරු හුරුවට ගිහිල්ලා බලන්න. කපිල පුංචි පොඩ්ඩොත් එක්ක හිටපු ගමන් වෙලේ යනවා, නියර යනවා. ඒ ඇවිදලා රවුමක් ගහලා ඉවරලා ඩ්‍රෝන් ෂොට් එකක් පෙන්නලා, ගලක් පෙන්නලා, පැලක් පෙන්නලා යාගේ වැඩපලත් හිමීට පෙන්නලා ඉවරලා චූටි ඇඩ් එකක් දානවා. නිර්මාණශීලීත්වයෙන් අපේකම දැනෙන්න, මේක බැලුවට පාඩු නෑ කියලා දැනෙන වෙහෙසකාරී නැති වෙන්න කපිලගේ මාකටිං වැඩේත් කරන් යනවා. ඉතින් හරිම සතුටුයි. මාකටිං වැඩේට විතරක් කොටු වෙන්නේ නැතුව, බිස්නස් එකට විතරක් කොටු වෙන්නේ නැතුව, සමාජ මෙහෙවර කරනවා කියලා ඒකට විතරක් කොටු වෙන්නේ නැතුව, අවශ්‍යතාවයට වෙලාවේ හැටියට තමන් ඇනේ ගහගෙන ගේම් එක ප්ලේ කරන කපිල වගේ මිනිස්සු තමයි මේ රටට ඕන කරන්නේ. අන්න ඒකින්ද මං මගේ වෙලාව කපිලගේ වෙලාව දෙන්නගේම වෙලාව අරගෙන පුංචි කයියක් ගැහුවා. මේක ඇතුලේ ඔයාලට ගන්න දේවල් ටිකක් තියෙවි. ඒ දේ ගන්න අන්තිමට කපිලට කියන්න පුළුවන් මෙතනින් එහාට එන්නේ 2026 ඉඳලා කපිල මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් මේ වෙලාවේ මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. දැන් තිලින වගේ කෙනෙක් දැන් තමන්ගේ ව්‍යාපාරය මේ විදියට සෑම නගරයකට ගෙන යන ගමන්ම මේ රටේ ඉන්න ව්‍යවසායකයන්ට මේ දෙන අත්වැල පිළිබඳව. ඉතින් දැන් මෙතුමත් ඉදිරියට 2026 සැලසුම් කරලා තියෙනවා සෑම නගරයකටම යන්න ලංකාවේ. ඒ වගේම අපිත් අකුරු හුරුව විදියට ඔන්ලයින් මාර්ගය කරන ගමන්ම ඊට අමතරව ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලට අපේ නිෂ්පාදන අරන් ගිහිල්ලා ඒ අයට අතගාලා බලලා ගන්න පුළුවන්. ගොඩක් අය කැමති බඩුවක් අල්ලලා බලලා එහෙම ගන්න ඔන්ලයින් මාර්ගයට අමතරව. ඉතින් ඒ විදිහට අපි සැලසුම් කරලා තියෙනවා 2026 වර්ෂයේ ලංකාවේ සියලුම නගර ආවරණය කරන්න. කපිල මාත් එක්ක එකතු වෙනවා නම් ඒක මට ගෞරවයක්. හමුවෙම සතුටක් කපිල. ජයෙන් ජය වේවා කියලා මේ කතා බහ ඉවර කරනවා. කපිලගේ පේජ් එකේ නම අකුරු හුරුව අනිවාර්යෙන් ෆලෝ කරලා සෙට් වෙන්න. තව කෙනෙක්ට ඒ ගැන කියන්න. සිංහල අකුරු වලින් තමයි අකුරු හුරුව දෙන්නේ. ජයෙන් ජය වේවා.